නම් ඔයාට මතක හිටින්න උගන්වන්න ඕනේ. උගන්වනවා නම් ඔයාටත් කතා කරන්න පුළුවන් වෙන්න උගන්වන්න ඕනේ. ඒ නිසා අද මුළු පාඩම පුරාම එක ක්‍රියාපදයයි අපි උගන්වන්නේ. දැක්කා කියන අතීත කාල ක්‍රියාපදය. මම මේ වගේ පාඩම් 50ක් කරනකොට අතීත කාල ක්‍රියාපද 50ක් වාර කතා කරන්න පුළුවන් විදිහට මනසට ඇවිල්ලා. මම දැක්ක හැම දෙයක්ම I saw everything. I saw everything. එතකොට saw කියන්නේ ක්‍රියාපදේ. මැද්දට දැන් මම දැක්කා කියනවා වගේම ඔබට පුළුවන් කියන්න ඔහු දැක්කා කියලා. පුතේ ඔහු දැක්කා කියනවා නම් අපි කියන්නේ he saw කියලායි. දකින්නට ක්‍රියාපදයේ see දැක්කා කියන අතීතයේ saw. දැන් සාමාන්‍යයෙන් ඔයාලට පුරුදු වාක්‍ය නිර්මාණය කරලා he is කියලා. පුතේ මේකට is එකක් දාන්නේ නෑ. ඔහු දැක්කා කියන්නේ he saw. ඔහු දැක්කා මාව. අන්න කාවද දැක්කේ කියන එකට අපි කියනවා කර්මපදය කියලා. object කියලා. එතකොට දැක්කේ කාවද මාව අන්න අගට දානවා me කියලා. he saw me. ක්‍රියාව කළේ කවුද? ක්‍රියාව කළේ කාගේ ඇස් දෙකෙන්ද? ඔහුගේ ඇස් දෙකෙන්. එහෙනම් he කියලා පටන් ගත්තා. දැක්කා කියන්නේ saw කියන ක්‍රියාපදේ යෙදුවා. ඔහු දැක්කා මාව he saw me. ඔහු දැක්කා මාව නුගේ ගොඩදී කියලා අපි කියනවා he saw me in නුගේ ගොඩ. ඔන්න මතක තියාගන්න. දියන්නේ තේරුව ගන්න in වලින් නිපාත පද ඉගෙන ගන්න ඕනේ පුතේ. නිපාත ඉගෙන ගන්න නුගේ ගොඩ දී කියන්නේ in නුගේ ගොඩ. මාතර දී කියන්නේ in මාතර. දඹුල් ලෙදි කියන්නේ in දඹුල්ල. ඒ විදිහට in දානවා දියන්නේ අදහස ගන්න යම් නගරයකදී. ඔහු දැක්කම. ඒතර ඔහු කියන්නේ he අකුරු දෙකයි ස්පෙලිං පාඩම් කරගන්න පුතේ. h අකුරයි e අකුරයි he. ඔහු දැක්කමාව he saw me. ඔහු දැක්කමාව he saw me. ඔහු දැක්කමාව නුගේ ගොඩදී he saw me in නුගේ ගොඩ. අද පාඩම ඉවර වෙනකොට අද පාඩම ඉවරලා නිදා ගන්න යනකොට ඔයාටත් මේ වගේ වාක්‍ය 100ක් හරි හදන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාපදයක් මට හිතේ ධාරණය වුණා කියලා හිතාගෙන ඔයාලා නින්දට යන්න පුළුවන්. මම දැක්කා ඔයාව බස් එකේදී. ඔන්න බලන්න පුතේ ඔයා හිතන කාරණේ නෙවෙයි ඊතර තියෙන්නේ. එතනක් දියන්නක් ඇහෙනවා. දැන් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හදන ක්‍රමය මම කිව්වා අනිවාර්යයෙන්ම ක්‍රියාව කරන කෙනාව වාක්‍ය ආරම්භයට දාන්න ඕනේ. එහෙනම් මම කියලා පටන් ගත්තා. දැක්කා කියන්නේ saw කියන පදේ යෙදුවා. මම දැක්කා ඔයාව කියලා අපි කියන්නේ I saw you. මම දැක්කා ඔයාව නුගේගොඩදී. නගර නාමයක් ලියනකොට අනිවාර්යයෙන්ම මුලාකුර කැපිටල් වාක්‍ය මැද ලිව්වත් මුලාකුර කැපිටල් නුගේගොඩ එන්න අකුර කැපිටල්. මම දැක්කා ඔයාව I saw you. මම දැක්කා ඔයාව නුගේගොඩදී I saw you in නුගේගොඩ. මම දැක්කා ඔයාව බස් එකේදී කියනවා නම් අපි කියන්නේ පුතේ I saw you on the bus කියලායි. බස් එකේදී නම් in the bus කියන්න එපා. ලොකු වාහනවලදී බස් එක වගේ ලොකු වාහනයක් සම්බන්ධව on කියලායි නිපාතේ දෙන්න ඕන. I saw you on the bus. මම දැක්කා ඔයාව කාර් එකේදී කියනවා නම් පොඩි වාහනවලට in කියලා දානවා. I saw you in the car. මම ඔයාව කාර් එකේදී දැක්කා. මම දැක්කා ඔයාව I saw you. මම දැක්කා ඔයාව කාර් එකේදී I saw you in the car. ලොකු වාහන බස් එක හෝ ඊට වඩා ලොකු වාහන on. මම දැක්කා ඔයාව කෝච්චියේදී I saw you on the train. එක ක්‍රියාපදයක් අරගෙන පට්ට ගහනවා පාඩමකදී එහෙම උගන්වන ගුරුවරු අඩොයි. මම මේ පරපුරේ ගුරුවරයෙක්. දිසාපාමුක් පරපුර මතක හිටින්න උගන්වන පරපුර ඇඟට දැනෙන්න උගන්වන පරපුර පුරාජීරුවක් නෙමෙයි පුතේ. එක ක්‍රියාපදයක් අල්ලගෙන කතා කරනවා සම්පූර්ණ පාඩම. හැබැයි මේ ක්‍රියාපදයෙන් වාක්‍ය හදන විදිය ඔයාටත් පුළුවන් වෙන්නයි උගන්වන්නේ. දකින්නට ක්‍රියාපදයේ C දැක්කා කියන අතීතය saw SAW. හැබැයි පුතේ මේ වචනේම තමයි කියතට යොදන්නේ නාමපදය. කියතර නාමපදයේ වෙන්නේ saw 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 කියත. කියතෙන් ඉරනවා කියන ක්‍රියාපදෙත් මේකමයි. එතකොට පුතේ කියතට නාමපදයේ saw ඒක මතක තියාගන්න. ඒතර නාමපදයක් නැත්තම් noun එකක් විදියට ගත්තොත් saw කියන්නේ කියත SAW. ඒකම ක්‍රියාපදයක් විදියට ගත්තොත් කියතෙන් ලී ඉරනවා. කියතෙන් ඉරනවා. කියතෙන් ඉරනවට ක්‍රියාපදයක් saw. බලන්න පුතේ නාමපදයක් saw ක්‍රියාපදයක් saw. මෙතනදී ක්‍රියාපදයක් විදියට saw ගත්තොත් කියතෙන් ඉරනවා කියන අදහස් දෙන වර්තමාන ක්‍රියාපදයේ saw. හැබැයි දැන් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ මේ වචනේ මේ වර්තමාන ක්‍රියාපදයක් විදියට නෙවෙයි අතීත කාල ක්‍රියාපදයක් විදියට. දකින්නවා කියන ක්‍රියාපදය C ඒකේ අතීතයත් saw. බලන්න එක වචනයක කොච්චර ඩබල් මීනින් තියනවද කියලා. දකින්නවා C අතීතය saw. එක වචනයක් අරගෙන පට්ට ගහනවා ඔබේ වචන මාලාව දියුණු වෙනවා වාක්‍ය හදන විදිය දියුණු වෙනවා. පුතේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන නීතිය වෙන්නේ වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන කෙනා අනිවාර්යෙන් යොදන්න ඕනේ. මම කියලා පටන් ගත්තොත් දෙවෙනියට ක්‍රියාපදේ දානවා saw. ඔහු කියලා පටන් ගත්තොත් දෙවෙනියට ක්‍රියාපදේ දානවා saw. ඇය කියලා පටන් ගත්තොත් දෙවෙනියට ක්‍රියාපදේ දානවා saw.
ඒ අනුව ඔබට කියන්න පුළුවන් මම දැක්කා. කවදාවත් I am කියලා යොදන්න එපා පුතේ. I am එක මෙතෙන්ට අදාළ නැහැ. මොකද අපි නිර්මාණය කරන්නේ අතීත කාල ක්‍රියාපද අතීත කාල වාක්‍ය. මම දැක්කා කියන්නේ I saw. ඒ විදිහටම ඔහු දැක්කා කියනවා නම් he saw. ඇය කියන්නේ ගැහණු අයට ගැහණු කෙනෙකුට අපි ඇය කියලා කියනවා SHE. ඇය දැක්කා කියන්නේ she saw. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ දැක්කා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ ගොඩක් කට්ටිය. ඒගොල්ලෝ දැක්කා කියන්නේ they saw. අපි දැක්කා කියන්නේ we saw. එතකොට අපි කියන්නේ we. ඒගොල්ලෝ කියන්නේ they. THEY ස්පෙලිං පාඩම් කරගන්න. THEY they ඒගොල්ලෝ ගොඩක් කට්ටියටයි they ගොඩක් කට්ටිය they ඒගොල්ලෝ they 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 ඒගොල්ලෝ THEY they ඒගොල්ලෝ YOU ඔයා දැක්කනම් you saw ඔයා දැක්කනම් you saw. එතකොට නාමල් දැක්කා නාමල් සෝ නාමල් ඊස්සෝ කියලා එහෙම එන්නේ නැහැ. මොකද මේකේ ඊස් එකක් එන්නේ නැහැ. ඒතර අපි කියනවා නම් මම දැක්කා ඔහුව. අන්න ඉගෙන ගන්න ඕනේ වචනයක්. ඉංග්‍රීසි කතා කරන අය අනිවාර්යෙන් ඔහු කියලා වාක්‍ය අගට ලියන්නේ him කියලායි. ඔහුව ඔහුට කියන අදහස් දෙන්නේ him කියන වචනයෙන්. හොඳට බලන්න පුතේ HIM him. මම ආදරේ ඔහුට I love him. මම කැමතියි ඔහුට I like him. මට ඕනේ ඔහුව I want him. මම දැක්කා ඔහුව I saw him. ඒතර saw කියන්නේ දැක්කා කියන එක. මම දැක්කා ඇයව කියනවා නම් ඔබ කියන්න ඕනේ I saw her කියලායි. HER her H අකුරයි E අකුරයි R අකුරයි අකුරු තුනයි ඇය අකුරු තුනයි HER her. මම දැක්කා ඇයව I saw her. මම දැක්කා ඇයව නුගේ ගොඩදී I saw her නුගේ in නුගේ ගොඩදී in නුගේ ගොඩ. මම දැක්කා ඇයව දඹුල්ලේදී I saw her in දඹුල්ල. මම දැක්කා ඇයව මිරිහානේදී I saw her in මිරිහාන. මම දැක්කා ඔයාව කිව්වොත් I saw you. ඔයාව නම් තමයි you වෙන්නේ. මම දැක්කා ඔයාව මිරිහානේදී I saw you in මිරිහාන. මේ නිපාත පද භාවිතයත් ඉගෙන ගන්න. මම දැක්කා ඔයාව ගජබා මාවතේදී I saw you at ගජබා මාවත. ඒතර කුඩා ප්‍රදේශයක් නම් නිපාතේ එන්න ඕනේ at කියලායි. මම දැක්කා I saw. මම දැක්කා ඔයාව I saw you. කොහෙද දැක්කේ at ගජබා මාවත. මම දැක්කා ඔයාව ගජබා මාවතේදී I saw you at ගජබා at කියලා දාන්න ඕනේ.